හදන්න ලෑස්ති වෙන බණ්ඩක කරි එක. හලෝ කොහොමද ඉතින්? වැඩි කතා නැතුව අපි යමු බණ්ඩක් එක හදන හැටි බලන්න. හුඟක් අය මේක හදන්න දන්නවා. මම මේක දාන්නේ හදන්න දන්නේ නැති අයට විතරයි. දන්න අයත් ඉතින් චුට්ටක් බැලුවට කමක් නැහැ. එතකොට තව තව හදාගෙන කන්න හිතෙනවා. මෙතන ඔයාලා දැක්කේ නැති වුණාට මම හොඳට සෝදලා තියෙන බණ්ඩක් ටික හොඳට හොදපු බණ්ඩක් ටික මේ වගේ ලස්සනට කපන්න. ඔයාලා කැමති හැඩයකට කපන්න පුළුවන්. ඕන මේ ලෙලුවක් රස වෙන හොඳට ලුණු දාන්න. ලුණු විතරක් නෙවෙයි සුදු ලුණුත් අනිවාර්යෙන් දාන්න. එතකොට තවත් රස වැඩි වෙනවා. ලුණු ටිකත් ඔයාලා කැමති විදිහට කපාගෙන ඔයාලා කැමති නම් අමු මිරිස් ගන්නත් පුළුවන් නැත්නම් වේලිච්ච මිරිස් කරල් උනත් ගන්න පුළුවන්. මම නම් බණ්ඩක එකකට මේ වෙලාවේ අමු මිරිස් නෙමෙයි පාවිච්චි කරන්නේ රතු පාට වේලුණු මිරිස්. ඊළඟට ඔයාලා තක්කාලි කැමති නම් කපා ගන්න. හැබැයි තක්කාලි දැම්මොත් රස වැඩි වෙනවා. ඕන මෙලොලුවක් හදනකොට මට නම් නැතුවම බැරි දෙයක් තමයි කරපිංචා රම්පේ. අන්න ඒ දෙකත් ඔයාලට ඉතින් තව කැමති දේවල් මේකට එකතු කරගන්න පුළුවන්. ඕන නම් අල ටිකක් කපලා දාන්න පුළුවන්. ඒ වගේ ඕන දෙයක් කරන්න පුළුවන්. මගේ කුකින් බ්ලොග් වල හැම තිස්සෙම කියනවා වගේ කම්මැලි නැතුව උයන්න නම් මුලින්ම ලස්සනට එලවල් ටික කපලා කොටලා ලස්සනට පිළිවෙලට තියාගත්තොත් ඔයාලට කම්මැලි හිතෙන්නේ. හරි අපි දැන් උයමුකෝ මේක. ඔන්න මම තෙල් චුට්ටක් රත් කරා. ඒකට කරපිංචා, මිරිස්, ලුණු, සුදු ලුණු, රම්පේ කරපිංචේ සේරම එකතු කරලා තෙලේ චුට්ටක් බැද ගන්න. මේක බැදෙනකම් මම ඔයාලට දෙයක් කියන්නම්කෝ. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් මාව subscribe කරන්න, like එකක් දාන්න, ඒ වගේම පුංචි comment එකක් තියන්න. මොකද මේ පුංචි comment එක මට ඇත්තටම වටිනවා. ඔන්න ඒ අතරතුර මම ගොරක කෑලි දෙකකුත් දාගත්තා. ඔයාලා කැමති නම් විතරක් දාන්න. මොකද මම නම් ආසයි ඇඹුල් රහට. ඊළඟට මම කෑලි මිස් චුට්ටකුත් එකතු කරගත්තා. ඒ වගේම කහ ටිකකුත් එකතු කරගත්තා. ඔයාලා කැමති නම් ඉතින් කෑලි මිරිස් වෙනුවට මිරිස් කුඩු පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිය. ඊළඟට මම ගම්මිරිස් කුඩු ටිකකුයි කොත්තමල්ලි කුඩු ටිකකුයි එකතු කළා. කොත්තමල්ලි නම් මම ඕන මෙලවලුකට දාන්න පුරුදු වෙලා ඉන්නේ. අත්‍යවශ්‍යම නැහැ. ඔයාලා කැමති නම් දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ හොඳට තෙලෙන් බැදුනට පස්සේ අපි කපාගත්තු බණ්ඩක්ක ටික එකතු කරන්න. තව දෙයක් ඔයාලා මතක තියාගන්න. වැඩි බණ්ඩක්ක වගේ දේවල් තම්බන්න යන්න එපා. මොකද ඒකේ තියෙන කොළ පාට ගතේ ඉක්මනටම නැති වෙන්න බලනවා. අනික තව දෙයක් මේකට වැඩි තෙල් පාවිච්චි කරන්න ඕනේ නැහැ. මොකද බණ්ඩක් වල සෙවල ගතියක් තියෙනවනේ. ඉතින් ඒක නිසා වැඩි තෙල් අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඒ කිව්වේ ලුණු එහෙම බැදෙනකොට හට්ටියට අල්ලන්නේ නැහැ. අන්න ඒක තමයි මම කිව්වේ. ඊළඟට මම තක්කාලි ටිකත් එකතු කරගත්තා. මම සාමාන්‍යයෙන් ලුණු එකතු කරන්නේ මන්න මේ වගේ වෙලාවෙදි තමයි. ඉතින් ඔයාලටත් රස අනුව ලුණු එකතු කරගන්න. ඊට පස්සේ තෙලෙන් තැම්බෙන්න චූටි වෙලාවක් දෙන්න. ඉතින් පියනෙන් වහලා පොඩි වෙලාවක් තියන්න. පේනව නේද? පොඩි වෙලාවකින් පස්සේ ලස්සනට කොළ පාටක් තියෙනවා. ලස්සනට එක හැදලා ඊළඟට අපි මිටිකිරි චුට්ටක් එකතු කරලා මේක හින්දවලා ගන්න. කැමති නම් නැත්නම් චූට්ටක් මිටිකිරි තියෙන්න ඉපෙන් අරගන්න. හරි ඒක හැදෙනකම් මං චුට්ටක් කතා කරන්නම්කෝ අපහු. ඔයා මගේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මම subscribe කරන්න, like කරන්න, ඒ වගේම comment කරන්නත් පුළුවන්. මගේ channel එකේ cooking vlog විතරක් නෙවෙයි, travel කරන vlog, ඒ වගේම day to day life එකේ වෙන දේවල්, ඉතින් ඒ වගේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න මම හදපු බණ්ඩක්ක කරි එක හරි. ඉතින් ඔයාලට මම මුල්ම vlog වලත් කිව්වා වගේ මම කුරුඳු කුඩු පාවිච්චි කරනවා. ගුණයි රසයි සුවඳයි තුනම එකපාර කුරුඳු කුඩු වලින් ගන්න පුළුවන්. හරි දැන් සුවඳ බල හිටියා විතරක් මදිනේ. මේක කාලා බලන්නත් එපා. මොකද මට නම් ඉවසන්න බෑ මේක කනකම්. බත් එකට මේක දාගෙන විතරක්ම කන්න පුළුවන්. එහෙනම් අපි කාලා බලමු. අම්මෝ හරිම රහයි. මේකත් එක්ක විතරක් වුණත් කන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. එහෙනම් තවත් අලුත් vlog එකකින් හම්බ වෙනකන් ආදරෙන් ඉන්න, පරිස්සමෙන් ඉන්න. බයි බයි.